friends, කොහොමද හැමෝටම? ඔන්න ඉතින් මම අද අරන් තියෙන්නේ Granny 1 full game play. ඔන්න ඉතින් කමෙන්ට් කරලා ඉල්ල තිබ්බා එක්කෙනෙක්. හරියටින් views හොඳට. ඉතින් අපි දැන් ශබ්ද කරලා ටීම් වෙන්න ගන්න ඕනේ. අපි බලමු Granny කොහෙන්ද එන්නේ. මේ පැත්තෙන් වාර්තා කරනවා. පුටා friends එම දැනගන්න බා. ඒ ෂොට් ගන්න පුතා ගන්න ඕනේ මෙන්න මේ කැල්ල ගමු. ඉතින් friends මම easy mode දාලා ගහන්නේ. ඉතින් friends easy mode දාලා ගහද්දී එහෙම වෙලා යන්නේ නැති වෙයි කියලා මම හිතන්නේ. අපි ටක් ගාලා වැඩේ කරමු. ඉතින් එක තිබ්බා කටින් ප්ලේ එක ගත්තා. දැන් අපි Granny ව ගෙන්න ගන්න ඕනේ. Granny එන්න Granny එන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් ස්ටාර්ට් කරන ගේම් නේ. එනවා පැත්තෙන් යනවා ඉතින් කවන්නේ. Granny බහින් සුපිරි ගේම් එක. කවන්න මන්නගෙන ඉරාතට හොඳ ගේම්. මේක යන්නේත් නෑ friends අපේ කැරක්ටර්. අම්මේ අයිති ඉතින් යගමුම් මේ කියලා ඒ වැඩක් නෑ අම්මෝ Granny කොහොමද ඉතින් ඔයාට ඒ friends මේ උදේ වරුක මම රෙකෝඩ් කරන ඉතින් මේ අහල පහල කට් වාහන වලට දෙන්න තියෙනවා අපි යන් දැන් උඩ තට්ටුවට ඊළඟනේ මේක අන්න නැද්ද ගත්තා පෙරළුවා ඒ friends පොත තියෙනවා අපිට පොතත් ඕනේ ඒ friends පොඩ්ඩක් හඩවත් ගිහින් ඩොගඩ ගානවා Granny වෙන්න ගන්න ඕනේ Granny කොහෙද දන්නේ නේද friends ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ like කරන්න comment කරන්න share කරන්න ඔය Granny එක්කනවා ඉතින් friends මේ සුපිරි game එක ඔයගොල්ලෝ දාගන්න my name is Granny ඉන්නේ මූණලද bye bye ayo friends again දැන් අපිට තියෙන්නේ මේකේ මැද්ද ගෑල්ල හොයාගන්න ඒක අර වැඩි තියෙන ගෑල්ල අන්න ඒක ඊට අපිට පුළුවන් පියුම් ගාලා ඊට වැඩි තියන්නේ තියලා අපිට පුළුවන් අපිට කරගන්න ඕනේ වැඩ ටික කරගන්න ඊටසේ කාර් වල හෝනුක් ගහනවා අපේ දැකලාද දැකලා ඉතින් යන්නකම් ඉන්නවා මෙහෙරම ගිහිල්ලා මෙහෙම ආයෙන්න හොඳයි උඩින් ගහන්න නැතුව ඉතිනේ ඔන්න ටිෆ්‍රෙෂ් ෂොට් ගන්න කත්තානේ අපි දැන් ශබ්දයක් දාලා Granny එගෙනවා මෙන්න කෙලින්ම පපුවටම තිබ්බා දැන් අපි ඔය විනාඩි 2:30යි අතුරට කරගන්න ලොකු වැඩ ටිකක් තියෙනවා පොඩ්ඩක් friends එම්බිසා හින්දා ගණන් ගන්න එපා මේකට තිබ්බම අපිට හම්න පැටි මේකට තිබ්බම නෙමෙයි ඉස්කෝලේ නරින්නෝ මොනිම අපි මේක ලෝඩ් කරන්නේ ලෝඩ් කරන් ටක් ගාලා කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා අපි ඒ ටික ටක් ගාලා කරමු ඉන්නෝ කොටින් දාලා ටක් ගාලා පොත අරන් අපිට තියෙනවා අර අවුඩ දන්නේ නැතුව ඇති ඇන්ජලිනා ගොඩක් කට්ටිය දන්නේ නැති ඒ Granny ගේ ගෙදර අර අතන ඉන්න මේකෙන් ඊට පස්සේ එනවා යා මුකින ෆොටෝ එක මේ ගාලා ඩීවරයා ඔන්න ගයියා ඔන්න මෙයා එනවා ඒක දැම්ම මෙන් තියෙන ටක් ගාලා ස්ක්‍රූ ඩ්‍රයිවරෙන් අරගන්න අපි යන්නේ මම ඊසි මෝඩ් දාලා ගහන්නේ එතනින් තන ලග්ගුණු Granny නෝනේ ඒ Granny ඇවිලා ඉලියත් ඉවරයි ඉතින් අපි මේක එන එක දවසින් ගන්න තමයි try එක දෙන්නේ
හරි අන්න පැඩ්ලොක් කී අපිට හම්බුණා පැඩ්ලොක් කී එක අපි ඒකෙන් මේක අරගන්න ඕනේ ඊට අපි ගන්න ඕනේ ෂොට්ගන් එක yes ෂොට්ගන් එක ගන්න දැන් අපි යන් පොඩි වැඩක් කරගන්න දැන් විනාඩි දෙකක් ගිහින් වෙද්ද බලමු සද්ද දෙක තුනක් කර නැත්නම් ග්‍රනී වදයක් වෙනවා නැතෝ බය නෙමෙයි විහත් දෙන්න හෙන යහුවා කියන්නේ එන්න ඕනේ දැන් අයිනා අයිවෙන්සකින් උදේ වගේ රෙකෝඩ් කරන්න කිව්වම ඉතින් කිරුල්ලෝ වාහනයකින් ශබ්ද වෙනවා අපි යමු මෙතන මෙතනින්ද බලන්න එතන අපිට ග්‍රීනීව නිවන්සුව යවලම යන්න කැලේසි කියලා හිතෙනවා ඉතින් really හරි අනේ ග්‍රීනී තුපා වෙනවනේ යන්නෙත් නේ යා හරියටම හරි දැන් අපි මේක ලෝඩ් කර ගන්න ඕනේ මෙන්න මේ හරියට ලෝඩ් කරා දැන් තියෙන්නේ ටග් ගාලා දුවලා මිටි අරන් එන්න ටග් ගාලා මිටි ගන්න ඉතින් ෆස්ට් ස්පීඩ් රන් තමයි ඉතින් කරන්නේ ස්පීඩ් රන් හරියයි දන්න කරවුණු නෝ කරන්නේ බා ටග් ගාලා ගන්න මිටිය අත්තා ටග්ගලකින් අර කඩින්න ඕනේ මේක නෙමෙයි මෙන්න මෙහියන් ෂෝට් කට් එක එන්නේ ඉතින් මේක ඉතාලේ උඩ තට්ටු ගිහලා පල්ලෙහාට ආයෙන එක අමාරුයි ඉතින් මෙතනින් ගියා මේකයි මේක අපිට උනේ මාස්ටර් කී විතරයි මාස්ටර් කී ඕන හින්දා තමයි මම මෙන්න මේ යතුර ගත්තේ නෝනේ අපි දැන් මේ ආකාරයට යන්න ඕනේ මෙහි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මේ ලේසි වෙන්න කරන වැඩ ටික මම දැන් මෙතනින් දාන්න ඕනේ ඊටසේ කොපි ස්ක්‍රූ ඩ්‍රයිවර් ෂොට්ගන් දෙකම ඕනේ ටගල් ගිහලා ෂොට්ගන් එක අරන් ඉන්න ෂොට්ගන් එක අරන් ඉන්නේ ඉන්නේ මෙතන දාලා නෑ එක්කේ නෑනේ නැත්තා දැන් මෙන්න මේ ළඟ හැමතැන මුණ්ඩේ ෆ්‍රෙන්ඩ්ස් තිබ්බනම් ලේසි තිබ්බනම් මුණ්ඩේ ලෝඩ් කරගත්තා ගියා උන් ලෝඩ් කරගත්තා ගියා ටග් ගාලා තව නෝඩි ජක්කා ගිහින් ඉතින් ලෝඩ් කරන් මේක අපි දාන්න ඕනේ මෙන්න මේ හරියට දැන් අපි යමු ස්ක්‍රූ ඩ්‍රයිවර් එක අරගන්න ස්ක්‍රූ ඩ්‍රයිවරේ නිල් පාට පිටක් තියෙන මෙන්න මේක තමයි ස්ක්‍රූ ඩ්‍රයිවර් පයින්න තියෙන්නේ ඔන්න පැන්න සාවුන්ඩ්ස් විනාඩි 9ක් ගිහිල්ලා තියෙනවා ගෙනිත හැයිලා එලාට ආවේ අන්න දෙක තියෙන්නේ යන්න මාස්ටර් දී ගන්න අපිට ගාලා මේකෙන් මෙන්න මේක අර ගන්න ඕනේ නෝගා හතර එන්න තියෙනවා මාස්ටර් කී මාස්ටර් කී මේ ආච්චිට සද්ද හෙන්නේ ඔළුව ලුකුයි
කොන්ට ලොකු ඇති කියලා මම හිතනවා මම දැක්කෙත් නෑ වටිනවනේ කන්න මට පේන්නේත් නෑ කන්න නැතුවේ දැක්ක ෆ්‍රෙන්ඩ්ස් ටග්ගල මේ කක්කර රින්ග ගන්න ඕනේ හයි ඔයා අදින් ඕඩයි කියලා තමයි මට කියන්න තියෙන්නේ මේ පැත්තෙන් එන අපි මෙහි යන් අපි දැන් යන්නේ කෙලිම ග්‍රැනිවත් හැකබුම් කරගන්නවා ඉතින් වරොන්නත් ළඟ වීඩියෝ කරනවා එන්නේ නැද්ද මේ ග්‍රැනි මම ශබ්ද කරනවා මේ අපි ග්‍රැනිව හැකබුම් කරනවා ඉතින් හිම්බිරිස්සාව චුට්ටක් තියෙනවා කියලා මම කලින්ම කිව්වා නේ ඉතින් ඉවරයි එන ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපිට තියෙන්නේ රිබන් හොඩින් පැනවන්න තමයි රයින්වා පොඩ්ඩක් මෙහෙට වෙන්න අන්න ඉතින් පොඩි බය වුණා හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් එහෙනම් අපි අද මේ ගෙදරින් පැනින්න දුවනවා අන්න බලන්න මගන්ටලා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් එනගෙන ග්‍රැනි ගෙදර පිටි කොහොමද ග්‍රැනි එනවා ෆ්ලෑෂ් එකක් කරනවා ෆ්‍රෙන්ඩ්ස් හරි ඉතින් මොකක්ද තියෙන්නේ අද ගේම් ප්ලේ ගැන අනිවාර්යයෙන් ඔයගොල්ලෝගේ හිතේ තියෙන අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙනම් මම අදට ගිහලා හැමෝටම සුබ දවසක් බයි